අපි බලමු no contact ඉන්න ඔයාගේ person ගැන. මෙතන ෆයිල් 3ක් තියෙනවා. ඔයාගේ හිත යන රූපය ඔයා තෝරන්න. පළවෙනි රූපය තෝරගත්ත ඔයාගේ රීඩින් එක තමයි බලන්න යන්නේ. ඔයාගේ person no contact තිබුණත් ඔයා ගැන සම්පූර්ණයෙන්ම අමතක කරලා නැහැ. සමහර වෙලාවට එයාට ඔයා එක්ක ගත කරපු ඒ කාලය, ෆොටෝස්, එතකොට ඔයාලා දෙන්න chat කරපුවා මතක් වෙනවා. හැබැයි මෙතන ඊගෝ එනර්ජි එකක් තියෙනවා. එයා පළමු පියවර ගන්න ටිකක් අදිමදි කරන ගතියක් තියෙනවා. එයා සමහර වෙලාවට හිතනවා ඔයාට මැසේජ් එකක් දානවද, මැසේජ් එකක් දාන්න නැතුව ඉන්නවද, ඒ වගේ හිතනවා. තවත් එනර්ජි එකකින් කියන්නේ රිලේෂන්ෂිප් එක සීරියස් වෙයි කියලා එයාට ටිකක් බයක් තියෙනවා. ඒ කියන්නේ මේක ඕනවට වඩා ප්‍රශ්නයක් ඇති වෙයිද මේ රිලේෂන්ෂිප් එකට ගියොත් අර එහෙම හිතනවා. ඒක නිසා අර ඩිස්ටන්ස් එකක් තියාගන්න try කරලා තියෙනවා. බලාපොරොත්තු නොවුණු කෝල් එකක්, මැසේජ් එකක් ඔයාට එන්න පුළුවන්. අපි බලමු ෆයිල් 2 තෝරපු ඔයාගේ රීඩින් එක කොහොමද කියලා. මෙතන එනර්ජි එකෙන් පේන්නේ ඉමෝෂනල් කනෙක්ෂන් එකක්. ඔයාගේ පර්සන්ට ඔයා ගැන හැඟීම් තියෙනවා. තාමත් හදවතේ ඔයාට ඒ තැන ඒ විදිහටම තියෙනවා. no contact වෙලා තියෙන හේතුව මොනවා හරි ඔය දෙන්න අතර ගිය misunderstanding, එහෙම නැත්නම් මොනවා හරි argument, ඒ වගේ දෙයක් හින්දා තමයි ඔය දෙන්න අතර මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. එයා හිතනවා වෙලාවකට මම එදා හැම නොකිය ඉන්න තිබුණා නම් කියලා. මෙතන එයා හීලින් පීරියඩ් එකක ඉන්නවා කියලා පේනවා. එයාට ටිකක් අර කාලය ඕනි එයාගේ හිත හදාගන්න, මේ දේවල් අමතක කරන්න. ඊට පස්සේ එයා ආයෙත් ඔයාත් එක්ක කමියුනිකේෂන් එකක් රීಓපන් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක නිසා ඔයා ටිකක් ඉවසීමෙන් බලා ඉන්න. එයා ආයෙත් ඔයාට කතා කරන්න, මේ සම්බන්ධතාවය ඉදිරියට ගෙනියන්න හැකියාවක් තියෙනවා. අපි බලමු ෆයිල් නම්බර් 3 තෝරපු ඔයාගේ රීඩින් එක කොහොමද කියලා. ඔයාගේ පර්සන් මේ වෙලාවේ එයාගේ ලයිෆ් ඩිසිෂන් ගැන හිතන කාල පරාසයක තමයි ඉන්නේ. ඒ කියන්නේ එයාගේ ෆැමිලි එකේ මොනවා හරි ප්‍රශ්න, එයාගේ ජොබ් එකේ මොනවා හරි ප්‍රශ්න, එයාට තියෙන වගකීම්, ඒ වගේ දේවල් ගැන මේ වෙලාවේ එයා ගොඩාක් හිතනවා. එයාගේ ඒ ආර්ථික ප්‍රශ්න, ඒ වගේ දේවල් ගැන එයා ගොඩාක් හිතනවා. ඒක නිසා අර රිලේෂන්ෂිප් එකකට යනවද නැද්ද කියලා එයාට ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා තමයි අර ඔයත් එක්ක හරියට මෙයා සම්බන්ධතාවයකට එන්නේ නැත්තේ. එයා මෙතනදී ඔයාට හරි උත්තරයක් දෙන්නේ නැහැනේ. ඒක නිසා ඔයාගේ හිත ගොඩක් රිදෙන්න පුළුවන්. ඒක නිසා මම ඔයාට ඇඩ්වයිස් එකක් විදියට කියනවා. ඔයා ගැන මුලින්ම හිතන්න. ඔයාගේ වැඩවලට ફોකස් කරන්න. එතකොට අර ඔයාගේ දියුණුව දැකලා ඔයා ඒ වගේ හොඳට ඉන්නවා දැකලා මෙතන රීයුනියන් එකක් පෙන්නනවා. ඒක නිසා ඔයාගේ ඒ වැඩ කටයුතු ඔයා ඒ විදිහටම කරගෙන යන්න. එතකොට ඔයාට එයාත් එක්ක හොඳ සම්බන්ධතාවයකට යන්න හැකියාව තියෙනවා. හිතනවා ඔයාට මේ රීඩින් එක රෙසිනේට් වෙන්න ඇති කියලා. channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක් වේවා.